මේකෙදී අපි කතා කරනවා කොහොමද ව්‍යවසායකයෙක් විදිහට ව්‍යාපාරයට අවශ්‍ය මුදල් සපයා ගන්න සහ ව්‍යවසායකත්වය මගින් කොහොමද ජාතික සංවර්ධනයට ව්‍යවසායකත්වය දායක වෙන්නේ කියලා. එතකොට මුලින්ම ව්‍යවසායකයෙක් වෙන්න නම් මෙන්න මේ ස්ටෙප් 4 තියෙන්න ඕනේ. මුලින් එයා තීරණය කරන්න ඕනේ මම ව්‍යවසායකයෙක් වෙනවා කියලා. ඊට පස්සේ ව්‍යවසායක වෙන්න නම් එයාට සක්සස්ෆුල් බිස්නස් අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ බිස්නස් අයිඩියා එක එයා ෆර්ම් එකට ගෙනියන්න ඕනේ. මේ ගෙනිච්ච ෆර්ම් එකට ගෙනිච්ච අයිඩියා එක ෆර්ම් එක තුල මැනේජ් කරන්න සහ ග්‍රෝ කරන්න ඕනේ. ඔන්න ඔය ස්ටෙප් 4 තමයි ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් කොහොමද ඒකේ ප්‍රොසෙස් වෙන්නේ මේ මාකට් එක ඇතුලේ කියලා තීරණය කරන ප්‍රධාන ස්ටෙප් 4. ඊට පස්සේ ඇයි අපිට දෙයක් කරන්න යද්දී ෆන්ඩිං හරි ෆයිනෑන්සිං හරි වැදගත් වෙන්නේ කියලා තමයි මෙතන කතා කරන්නේ. පළවෙනි එක තමයි කෑෂ් ෆ්ලෝ චැලෙන්ජස්. අපි දැන් ව්‍යාපාරයක් කරන්න යද්දී අපේ තියෙනවනේ අපි අතට මුදලක් ගන්න කලින් ව්‍යාපාරය ආරම්භයේදී මොකද කරන්න ඕනේ? අපි ඒ ව්‍යාපාරයට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් මිලදී ගන්න ඕනේ. ස්ටාෆ් එක ට්‍රේන් කරන්න ඕනේ. ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න ඕනේ. ඔන්න ඔය වගේ දේවල් වලට අපේ ව්‍යාපාරයේ තියෙන කෑෂ් එක ෆ්ලෝ වෙනවා. කියන්නේ මුදල් කලාගෙන යනවා. ඔන්න ඕක එක චැලෙන්ජ් එකක් අපිට මේ හේතුවක් තමයි මේ ෆයිනෑන්සිං ඇන්ඩ් ෆන්ඩින් කරන්න ඕන වෙන හේතුවක් තමයි කෑෂ් ෆ්ලෝවින් චැලෙන්ජ් එක. ඊළඟ එක තමයි කැපිටල් ඉන්වෙස්ට්මන්ට්. අපිට ව්‍යාපාරයක් ආරම්භයේදී භූමිය සහ යන්ත්‍රෝපකරණ මිලදීගෙන සෑහෙන කැපිටල් එකක් ඉන්වෙස්ට් කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ කැපිටල් එක අපිට නැත්තම් අපිට එතන ෆයිනෑන්ෂල් ගැටලුවක් ඇති වෙනවා. මෙන්න මේකත් හේතුවක් වෙනවා මේ ෆයිනෑන්ෂල් ඇන්ඩ් ෆන්ඩින් අපිට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් සයිකල්. ප්‍රොඩක්ට් එකක් හිතන්නකෝ පුවක් ප්‍රොඩක්ට් එකක් තියෙනවා මාකට් එකේ තියෙන ප්‍රොඩක්ට් එක වෙනවද අපි වෙනත් ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරනවා. මේක ඩෙවලොප් කරන්න අපිට කිසියම් කාලයක් සහ අපේ මුදල් වැය වෙනවා. කිසිම ප්‍රොෆිට් එකක් නැතුව අපේ කාලය සහ මුදල් වැය වෙනවා. මෙන්න මේක රිකවර් කරගන්න අපිට ඕන වෙනවා ෆයිනෑන්සිං ඇන්ඩ් ෆන්ඩින් කියන සෝස් එක. එතකොට මේ ෆයිනෑන්සිං ඇන්ඩ් ෆන්ඩින් ප්‍රධාන සෝසස් 4ක් තියෙනවා. පළවෙනි එක තමයි පර්සනල් ෆයිනෑන්සිං, අනිත් එක තමයි ඩෙබ්ට් ෆයිනෑන්සිං, ඊළඟ එක තමයි ඉක්විටි ෆයිනෑන්සිං and අන්තිම එක තමයි ක්‍රියේටිව් සෝසස්. එතකොට පර්සනල් ෆයිනෑන්සිං යටතේ පර්සනල් ෆයිනෑන්සිං වර්ග 3ක් තියෙනවා. එකක් තමයි පර්සනල් ෆන්ඩිං, අනිත් එක තමයි ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් ෆැමිලි, අනිත් එක තමයි බූස්ට්‍රැපින්. පර්සනල් ෆන්ඩිං කියන්නේ තමන් සතුව තියෙන මුදල් ව්‍යාපාරයට හරි තමන්ගේ අදාළ කාර්යයට යොදවන එක පර්සනල් ෆන්ඩිං. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් ෆැමිලි තමන්ගේ ඥාතීන්ගෙන් හිතවත්තුන්ගෙන් ෆන්ඩිං ගන්න එකට අපි කියනවා ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් ෆැමිලි. ඒකත් පර්සනල් ෆයිනෑන්සිං වල තවත් එක ක්‍රමයක්. ඊට පස්සේ බූස්ට්‍රැපින්. බූස්ට්‍රැපින් කියන්නේ අපි අනවශ්‍ය වියදම් කපා හැරලා අවශ්‍ය දේවල් වලට පමණක් වියදම් කරනවා. ඒකට අපිට අර යන කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ලොකු පෝස්ට් වල කියන්නේ ලොකු වැලියු එකක් තියෙන පෝස්ට් හිතන්නකෝ HR මැනේජර් වගේ පොසිෂන් එකකට ආරම්භයේදී අපිට යොදන්න මුදලක් නැහැ කියලා හිතන්නකෝ. ඒ වෙනුවෙන් අපිට පුළුවන් ප්‍රෙෂර් ග්‍රැජුවේට්ස්ලා, ඒ කියන්නේ අලුතින් ග්‍රැජුවේට් වෙන කට්ටිය අඩු මුදලකට ගන්න පුළුවන්. අන්න එතනින් අපිට පුළුවන් ඒ අරයට දෙන්න ඕන සැලරි එක වගේ නෙමෙයි අලුතින් අවුට් වෙන ළමයිට දෙන්න ඕන සැලරි එක අඩුයි. එතකොට අපිට පුළුවන් අනවශ්‍ය වියදමක් කපා හරින්න. ඒ වගේ අපිට පුළුවන් බ්‍රෑන්ඩ් නිව් මැෂින් ගන්නවා වෙනුවට කලින් යූස් කරපු මැෂින් ගන්න. එතකොට කොස්ට් එක සාමාන්‍යයෙන් අඩු වෙනවා. ඊට පස්සේ අපි කොටස් වශයෙන් මිලදී ගන්නවට වඩා තොග වශයෙන් මිලදී ගත්තාම අන්න එතන අපිට කිසියම් මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. අන්න ඒකත් ඔය බූස්ට්‍රැපින් යටතේ ගන්න පුළුවන්. මෙතන තියෙනවා උදාහරණ. හරි. ඉතින්
minimize personal expenses, hire interns, avoid unnecessary expense, lease equipment, ඔය වගේ දේවල් මෙතන උදාහරණ ටිකක් තියෙනවා methods කොහොමද වෙන්නේ. ඊට පස්සේ ඊළඟ එක තමයි equity funding. equity funding කියන්නේ giving away part, ඒ කියන්නේ කොහොම මේ අපි ව්‍යාපාරයෙන් පිටත කට්ටියත් එක්ක ගනුදෙනු කරලා ෆන්ඩින් ගන්න එකට අපි කියනවා equity funding කියලා. ඒකේ ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා: venture capital, business angles සහ initial public offering. ඊට ඕකේ business angles කියන්නේ අපි සල්ලි තියෙන මිනිස්සුන්ගෙන් ව්‍යාපාරයට සල්ලි ගන්නවා. මං මේ ව්‍යාපාරය දියුණු කරගෙන ඔයාට මේ ගාන පියවන්නම් කියලා අපි මුදල් ඉල්ලගන්න එකට අපි කියනවා business angles. venture capitals කියන්නේ සමහර ලොකු කම්පැනි වලින් අපි කිසියම් මුදලක් ඉල්ල ගන්නවා. මෙන්න මේක අපි මෙන්න මෙහෙම දෙයක් කරන්න යනවා. මේ ව්‍යාපාර සාර්ථක වුණාට පස්සේ ඔයාලට අපි මේක ආයි ගෙවන්නම් කියලා ඔන්න වගේ සිටුේෂන් එකක අපි කැපිටල් එක ඉල්ල ගන්නවා. අපිට කියනවා venture capital කියලා. initial public offering කියන්නේ අපි ව්‍යාපාරයේ කොටස් විකුණලා ඒ කොටස් වල අයිතිය වෙනත් පුද්ගලයෙක්ට හරි සමාගමකට හරි පාවරලා ඒ කොටසින් 10% ඔයාලට දෙන්නම් කියලා ෆන්ඩින් ව්‍යාපාරයට ගන්න එකට අපි කියනවා initial public offering කියලා. ওই ටික තමයි ඒ ටික. ඊට පස්සේ debt financing කියන්නේ borrowing money that must be paid back later, usually with interest. අපි කිසියම් තැනකින් මුදලක් ගන්නවා නැවත ගෙවීමේ බලාපොරොත්තුෙන්. නමුත් අපි ඒකට පොලියක් ඒගොල්ලන්ට ගෙවන්න ඕනේ. ගත්ත ගානට වැඩිය පොලියක් ගෙවන්න ඕනේ. දැන් අර ක්‍රමවලදී එහෙම පොලියක් ගෙවන්න උවමනාවක් නැහැ. දැන් debt financing වලදී ණයක් ගන්නවා වගේ කතාවක් තමයි වෙන්නේ. එතකොට මේක ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා: banks, government grants and small business loans. ඔය වගේ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි එක තමයි crowd funding and leasing strategic partners. ඔය තුන තමයි creative source වල කතා කරන්නේ. පළවෙනි එක තමයි crowd funding වලදී ප්‍රධාන අවස්ථා දෙකක් කතා කරනවා: reward based crowd funding and equity based crowd funding. reward based crowd funding කියන්නේ ඒකෙදි වෙන්නේ people give money and get the gift or product in return. කියන්නේ අපි ඒක නිකන් හරියට නිකන් අර පිරමීඩ සීන් එකක් වගේ තමයි. මොකක්ද වෙන්නේ? අපි රුපියල් 25000ක් ආයෝජනය කරොත් අපිට ඒ වෙනකොට ඒගොල්ලෝ ෆීල්ඩ් එකක් දෙනවා. ඒ මුදල ඒගොල්ලෝ කියනවා ඒ ව්‍යාපාරේ තියෙනවා. ඒ වෙනකොට ඔයාලට gift එකක් දෙනවා දැනට තියාගන්න. ව්‍යාපාරය දියුණු වුණාට පස්සේ ඒකෙන් කොටසක් ඔයාලට හම්බ වෙනවා කියලා. ඒ වගේ කතාවක් නෙවෙයි පිරමීඩ් කියන්නේ. ඊට පස්සේ ඔය reward base. ඊට පස්සේ equity base කියන්නේ people invest money and get a small ownership in the business. ඒකදී වෙන්නේ ඒගොල්ලෝ කිසියම් මුදලක් ආයෝජනය කරලා ව්‍යාපාරයේ අයිතියෙන් කිසියම් 100ට ගාණක් ඒගොල්ලන්ට අයිති වෙනවා වගේ හැඟීමක් එනවා equity based crowd funding වල. එතකොට crowd funding වල අවස්ථා දෙකයි. එකක් තමයි reward based crowd funding and equity based crowd funding. ඕක තමයි. ඊට පස්සේ leasing කියන එක ගන්නවා. lease කරන එක. ඊට පස්සේ strategic partners. ඒ කියන්නේ strategic partners කියන්නේ අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් කරන්න යන cost එක තවත් කම්පැනි එකක් එක්ක හරි තවත් පුද්ගලයෙක් එක්ක හරි තවත් බ්‍රෑන්ඩ් එකක් එක්ක හරි කම්බයින් කරලා ඒ cost එක අර අඩු කරගෙන ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි ඩෙවලොප් කරන්නේ. උදාහරණයක් විදිහට මොකක් හරි ඇප් එකක් හදුවට පස්සේ අර powered by dialog, powered by mobitel ඔන්න ඔය වගේ අපිට පේන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇප් එක හදලා තියෙන්නේ තවත් සමාගමක් එක්ක එකතු වෙලා. ඒක තමයි ඒගොල්ලෝ powered by
මොබිටෙල් පවර්ඩ් බයි ඩයලොග් ඔය වගේ ඉතින් ටීවී එකේ ඇඩ් එකක් ඇද්දිත් ඔය වගේ පෙන්නන අනේ වගේ දේවල් වලට අපි කියන ස්ට්‍රැටජික් පාර්ට්නර්ස්. එතකොට ඔය ටික තමයි ප්‍රධාන ෆන්ඩිං and financing sources. ඊට පස්සේ මෙතන කතා කරනවා කොහොමද ව්‍යවසායකත්වය ජාතික සංවර්ධනයට බලපාන්නේ කියලා. පළවෙනි තමයි ව්‍යවසායකත්වයෙන් හින්දා රැකියා කියන එක ඇති වෙනවා. එම්ප්ලොයිමන්ට් කියන එක වැඩි වෙනවා. අන්එම්ප්ලොයිමන්ට් කියන එක අඩු වෙනවා. ඊට පස්සේ ව්‍යවසායකත්වයෙන් මගින් අපිට පුළුවන් රැකියා උත්පාදනය කරන්න. රටේ රීජනල් ඩිවලොප්මන්ට් එකක් ඇති කරන්න, රටේ ඩිවලොප්මන්ට් එකක් ඇති කරන්න, ආර්ථික වශයෙන් මේක ඩිවලොප්මන්ට් එකක් ඇති කරන්න පුළුවන්. ඊට පස්සේ හියුමන් කැපිටල් එක ඩිවලොප් කරන්න පුළුවන්. මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි ඩිවලොප් වැඩි කරන්න පුළුවන්. අපිට පුළුවන් අපේ මේ ප්‍රොඩක්ට් පිටරටකට විකුණලා ෆොරින් එක්ස්චේන්ජ් අර්නින් එකක් ගන්න පුළුවන්. ඔන්න වගේ දේවල් රටක සංවර්ධනයට මේ ව්‍යවසායකත්වයේ කොහොමද හේතු වෙන්නේ කියලා අහුවොත් ඔන්න ඔය වගේ දේවල් ටිකක් කියන්න පුළුවන්. මොනවාද? ජොබ් ක්‍රියේට් කරනවා, ඉකොනොමි එක growth කරනවා, එක්ස්පෝර්ට් මාකට් එකෙන් කිසියම් මුදලක් earn කරගන්න පුළුවන්, හියුමන් කැපිටල් එක ඩෙවලොප් කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් අපිට කරන්න පුළුවන් ව්‍යවසායකත්වයේ හින්දා. එතකොට මේ පාඩමේ කතා කරේ අපි කොහොමද ව්‍යවසායකයෙක් වෙන්නේ, කොහොමද ව්‍යවසායකත්වයේ යටතේ අපි ව්‍යාපාරයට අවශ්‍ය මුදල් සපයාගන්නේ. මේ සපයා ගන්න සෝර්සස් හතරයි: personal financing, debt financing, equity financing and creative sources. ඊට පස්සේ අපි කතා කරා මොනවද කොහොමද ව්‍යවසායකත්වය ජාතික සංවර්ධනයට හේතු වෙන්නේ කියලා. මේ ටික තමයි ඔගේ බලා ගන්න තින්නේ. ඒ පොයින්ට් ටිකක් හොඳට බලා ගන්න. වැඩි ප්‍රශ්න අහලා තිබ්බේ නැද්ද මන්දා පේපර්ස් වල ඉඳ අහන්න පුළුවන් තැනක් ඔක. අර ෆන්ඩින් ෆයිනෑන්සිං ඇන්ඩ් ෆන්ඩින් කියලා පොඩ්ඩක් හොඳට බලා ගන්න. ওই පාඩමින් ගන්න තින් ටික ওই ටික තමයි.